Sharp Wrong Turn. තුෂාර සුබසිංහ ඔක්සිජන් සංගීත කණ්ඩායමේ නායකයා අද රෝන්ටන් එකත් එක්ක. බිම හොවාලා පාළු කන්ද හිත පුරාම ඔයා ගැන ඔයාම කියන්නකෝ. තුෂාර සුබසිංහ කියන්නේ හරි නිහඬ අහිංසක මිනිහෙක්. මොකෝ නිකන් තනිකඩෙක් වගේ හැසිරෙන්නේ. එහෙම දෙයක් නෑ. නමුත් ජීවිතේ මං යන ගමන මං ගොඩක් තනියෙන්. මොකද ඉතුරුනෙත් තනියෙන්, මැරෙන්නෙත් තනියෙන්. මම අදහස් සහ මං ජීවත් වෙන්නේ ඒ විදියට. මදුරුවා බයික් එකේ මුලින්ම ගිය ඔයා දැන් එන ලොකු සීන් එකේනේ ඉන්නේ. කවදාවත් නෑ. තාමත් මේ මధుරවටත් ආදරේ. ඒ දුප්පත් මිනිස්සුම. මනමාල සීන් ඉඳ නේද ඔල්රයිට් බෑන්ඩ් එකෙන් එලවලා දැම්මේ. Sharp Wrong Turn. කවදාවත් නෑ. ඕල්රයිට් බෑන්ඩ් එකෙන් මාව එළෙව්වේ නෑ. මං ඉවත් වුණේ. එතකොට පර්පල් රේන්ජ් එකේ කවි ෂයි චාමරා ඉන්න තැන හයිලයිට් වෙන්න ගිහිල්ලානේ එතනනුත් එලවලා දැම්මේ. නෑ මම ඉවත් වුණේ. මං ඉවත් වුණේ මගේ සංගීත කණ්ඩායම හදපුනේ. දැන් බෑන්ඩ් කීයක හිටියද තුෂාරනේ? කොහොම ගිහිල්ලා ඔක්සිජන් වලුත් යයි වගේ ළඟදිම. නෑ කවදාවත් නෑ. ඔක්සිජන් කියන්නේ මගේ ජීවිතේ මම හදාගත්තු දෙයක්. ඒක දාලා නම් යන්නේ. මොකද ඒක තව දියුණු කරගන්න විතරයි. බෑන්ඩ් වලින් බෑන්ඩ් වලට යනවා කියන්නේ සුදු දෙයක්. දේශපාලනේ ගත්තත් කී දෙනෙක් කීයක් දේවල් වලට කියලා තියෙනවා. මම ගියේ මගේ දියුණුව කතා. මගේ ජීවත් වීමේ මාර්ගය සහ මම කලාකරුවෙක් වශයෙන් ජීවිතේ ගමනක් යන්න ඕනේ. ඔක්සිජන් වලට වැල නැති නිසානේ කැලුම්බ ගත්තේ. අවදාවත් නෑ. කැලුම් කියන්නේ දක්ෂයෙක්. කැලුම් වෙනකොට ඔක්සිජන් වලට ඕන තරම් වැල් තිබුණා. අපි හොඳට වැල් වල එල්ලීලා හිටියේ. කැලුම් වෙනකොට ඔක්සිජන් ජනප්‍රියයි. සාමාන්‍ය මිනිස්සු අතර කතා බහ කරන සංගීත කණ්ඩායමක්. සංවිධායකවරුන්ට බටර් ගන්න යයි තුෂාර. මොකෝ තව වැඩ ගන්න දෙයයට කියලා. නෑ කවදාවත් නෑ. මොකද අපි ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ අඳින්නේ සංවිධායකවරුන්ගෙන්. සංවිධායකවරුන්ට ලොකු ලයින් දැම්මොත් කලාලෝකේ ගමනක් යන්න බෑ. මීඩියා වලටත් ගෙන්නන්න නෑනේ තුෂාර වගේ කට හොඳ නැති නිසා. නෑ අපි ජනප්‍රිය නැති නිසා. බෑන්ඩ් එක ආටිස්ට්ලාට බැක් කරනවා අන්තිමයිනි තුෂාර. මොකෝ තාම ප්‍රැක්ටිස් මදිද බෑන්ඩ් එක? Sharp Wrong Turn. කවුද කියන්නේ ආටිස්ට්ලාට බැක් කරනවා සවුත්තුයි කියලා. එහෙම කිසි දෙයක් නෑ. ආටිස්ට්ලාට හොඳට බැක් කරනවා. ආටිස්ට්ලා හොඳත් කියලා යනවා. ඒ වගේම මේමයි අවුරුදු 3ක් ඇතුළත මේ ආපු ගමන ගැන මම ගොඩක් සතුටුයි. මගේ බෑන්ඩ් එක ආටිස්ට්ලාට හරියට බැක් කරගෙන නැත්නම් මේ ගමන එන්න බෑ. ඔයා ගැනයි ඔයාගේ බෑන්ඩ් එක ගැනයි පට්ට ලොකුවටනේ ඔයා හිතාගෙන ඉන්නේ. කවදාවත් නෑ. අපි තාම පොඩි බෑන්ඩ් එකක්. අපි තාම එනවා. ගායකෙක් විදිහට ඔය ස්ටේජ් වලට නැග්ගට වැඩක් නෑනේ තුෂාර. කළු කෙල්ල සින්දු විතරයිනේ තාම හිට් වෙලා තියෙන්නේ. නෑ මගේ සින්දු කීපයක් තියෙනවා හිට් වෙච්ච ඒවා. නමුත් සංගීත කණ්ඩායම් වලට බලන්න වෙලාවකුත් නෑ. යාලා බලන්න මම දන්නේ මොකද්ද හේතුව කියලා. වැඩිපුර ඉතින් මිනිස්සු මගෙන් ආස කරලා තියෙන්නේ ඉච්ඡා ජෝතිපාල මහත්මයාගේ ගීත. ඉතින් මම ඒ ගීත ගායනා කරනවා මගේ කළු කෙල්ල සින්දුවත් එක්ක. කණ්ඩායම් නායකයෙක් විදිහට තුෂාර ඔයා ලංකාවේ දකින්න දැවැන්තම ප්‍රසංගය මොකද්ද? කණ්ඩායම් නායකයෙක් හැටියට ලංකාවේ දකින්න දැවැන්තම ප්‍රසංගේ මට නම් ඉතින් මං හිතන්නේ කවුරු කොහොම කිව්වත් හිරු මෙගා බ්ලාස්ට් සහ ශානන් සොප්නයි. ඉතින් මොකද ලංකාවේ ජනතාව ගොඩක් ආදරය කරන සුන්දරම ප්‍රසංග ටිකක්. කණ්ඩායමේ තියෙන ලොකුම ටාගට් එක මොකද්ද? ඇත්තටම කණ්ඩායමේ ලොකුම ටාගට් එක තමයි කාලයක් ඇතුළත ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු වැඩක් කරලා මට ලොකු හීනයක් තියෙනවා. ඉස්සලාම ශානන් සොප්නයි ඊළඟට හිරු මෙගා බ්ලාස්ට්. ඒක තමයි මම හිතන්නේ ජීවිතේ හොඳම ජයග්‍රහණය. මොකද මම කියන්නේ පොඩිම තැනින් ආපු දුප්පත් මිනිස්සෙක්. ඉතින් මගේ සංගීත කණ්ඩායම එතනට ගියොත් අර මට වැඩ බෑයි කියපු අයට මට වැඩක් වෙන්නන්න පුළුවන්. ඒ වුණාට බෑන්ඩ් එකේ කිසිම ටීම් වර්ක් එකක් නැහැනේ තුෂාර. කට්ටියක් කඩාගෙනත් ගියානේ ළඟදී. Sharp Wrong Turn. කිසිම කෙනෙක් කඩාගෙන ගියේ නෑ මං අයින් කරා අය. මොකද මගේ සංගීත කණ්ඩායමේ ටීම් වර්ක් එකක් තියෙනවා. මගේ සංගීත කණ්ඩායමේ මනුස්සකමක් තියෙන මේකයි. වැඩ බැරි කෙනාව තියාගෙන වැඩකුත් නෑ. වැඩක් ගත යුතු කෙනෙක් ගන්න ඕනේ. ඒ වගේමයි සංගීත කණ්ඩායමක් වුණාම දවසින් දවස අපි හරි වැඩක් කරලා ඉදිරියට පස්සට ගිහලා වැඩක් නෑ. මොකද මේක මං ආසනය නතර වෙනවට මං ආසයි ඔක්සිජන් කියන සංගීත කණ්ඩායම දිගු ගමනක් යන්න කිව්වා. බෑන්ඩ් එකේ නායකයා ඔයා වුණාට ඔයාගේ නෙමෙයිනේ තුෂාර බෑන්ඩ් එක. බෑන්ඩ් එක මගේ මේ ඔක්සිජන් කියන මගේ සංගීත කණ්ඩායම මං කළමනාකාරීත්වයට කෙනෙක්ව පත් කරලා තියෙනවා. ඒ කෙනා තමයි මගේ ආයතනයේ බාරව හැමදේම කරන්නේ. සංගීත කණ්ඩායම මගේ මං තමයි මගේ සංගීත කණ්ඩායමේ හැමදේම හරියට කරන්නේ. මගේ වශයෙන් තමයි සංගීත කණ්ඩායමේ ශිල්පීන් වැඩ කරන්නේ. ඉතින් කළමනාකාරීත්වයක් තියෙනවා. එම්බර ලංකාවේ තවත් සංගීත කණ්ඩායම ගොඩක් තියෙනවා. ඒ සංගීත කණ්ඩායම වල යම්කිසි කළමනාකාරවරයෙක් ඉන්නවා. නැත්තම් ආයතනයක් කරන්න අමාරුයි. ඇත්ත තුෂාර මේ කට්ටියගේ දත් ගලවනවා කියන්නේ. ඒක බොරුවක්. මම මෙච්චර කාලයකට කාගේවත් එහෙම දත් ගලන මම ડોක්ටර් කෙනෙකුත් නෙමෙයි. ඒ වගේමයි මට කාගෙන්වත් දත් ගලවලා කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ලැබෙන මුදලින් මම ලස්සනට ජීවත් වෙනවා. ෂෝස් වලට එනවා කියලා ඔයා යන්නේ නැහැ නේ තුෂාර. ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ කටවුට් වලට වගේ නම දාගන්න එකද? කවම දාකවත් නැහැ. මොකද මම ගොඩාක් දුරට ප්‍රසංගිකයක් ගණිත යාලට කියන දෙයක් තමයි මගේ සංගීත කණ්ඩායම ඉන්න තැන ඉඳලා එන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් එනවා. නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නමුත් 90ක් මම මගේ ප්‍රසංග ගීත ගායනා කළා. මම ඒ තැන් වලට ගිහිල්ලා ගාල්ල තඹුත්තේගම් පැතිවලේම ෂෝස් වල ප්‍රතිචාර කොහොමද තුෂාර ගොඩක් හොඳයිද? මේමයි ගාල්ල පැත්තේ නම් අපිට කිසිදු ප්‍රශ්නයක් වුණේ නැහැ. මම හිතන්නේ ලංකාවේ ජනප්‍රිය කියන හොඳ සංගීත කණ්ඩායම් වල බබල් රෙක් පෙරලෙන්න මිනිස්සු ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අපිට තඹුත්තේගමදී පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ රියැලිටි කලාවේ වෙච්ච දෙයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි.
අර අනුන්ගේ කුණක් අපේ ඇඟට කඩන් වටන දෙයක් නෙමෙයි. මේ තත්ත්වයට එන්න කවුද උදව් කරේ තුෂාර ඔයාට? ඇත්තටම මම මේ තත්ත්වෙට එන්න අද මම මිනිස්සෙක් හැටියට කාලා බීලා ජීවත් වෙලා ලංකාවේ නමක් හැදෙන්න මම මගේ තාත්තා හැටියට හිතන්නේ ඩොනල්ඩ් රොනාල්ඩෝ මහත්මයා ෆ්ලෑෂ් බෑක් අධ්‍යක්ෂකතුමා ඒ වගේමයි රොෂාන් අයියා ඒ වගේමයි ඕල් රයිට් බෝයිස්ලා මට ගොඩාක් උදව් කරා මගේ වැරදි හැදුවා සංගීත ලෝකේ මම ගීත ගායනා කරද්දී වරදක් තිබ්බොත් ඒක හදලා මට මේ තැන වෙන්න ගොඩාක් උදව් කරේ ෆ්ලෑෂ් බෑක් ආයතනය සහ ඕල් රයිට් සංගීත කණ්ඩායමකින් ඩොනල්ඩ් අංකල් මගේ තාත්තා වගේ මට ගොඩාක් උපදෙස් දීලා මට ඇඳුම පැළඳ වෙනා හැමදේම දීලා තියෙනවා මට කියන බයික් එක පවාරන් දුන්නේ එයා මට පුදු බයිසිකලයක් තිබුණේ නැහැ ඒ වගේම ශාලිය ඇතුළේ ඕල් රයිට් බෝයිස්ලා මම මේ තැනට ගියා ඒ වගේම ලංකාවේ කලාකරුවා පිළිබඳව කතා කරන්න තියාපු සුන්දර වැඩසටහනක් රොන්ටර්න් ඉතින් මම සායිප්පෙම් නාලිකාව මම හිතන ආරම්භයේ සිටම මම හිතන මගේ ජීවිතේත් සායිප්පෙම් නාලිකාව ගොඩාක් මගේ ගීත නිතරම රසිකයන්ට අහන්න සලස්වලා උදව් කරලා තිබෙන ඉතින් ඇත්තටම ABC මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා රේණුඩි සිල්වා මැතිතුමා ඇතුළු හැමෝටම සායිප්පෙම් අපේ ආදරණීය ක්‍රූ එකටම බොහොම ස්තුතියි මේ වගේ සුන්දර වැඩසටහනක් මාව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි thank you තුෂාර ඔයාටත් තවත් ටර්න් එකක් ලබන සතියේ බලාගෙන ඉන්න. Shah Wrong Turn. සිතේ තුරුළු වී නිදන්ත හින පැදුර දිගරෙන්ට තීගේ සියලු Shah Wrong Turn. Shah Wrong Turn. The new generation of hit music. ඕන රේඩියෝ එකකට මැච් වෙන channel එක.